සක්මන් භාවනාව කොහොමද කරන්නේ කියලා මේ පැහැදිලි කිරීමක් කරනවා. සක්මන් භාවනාවේ අපි සුසු දුර ප්‍රමාණයක් ගන්නවා. සාමාන්‍යයෙන් අඩි 20ක් හරි 40ක් හරි දුරක් තියෙන්න ඕනේ. මොකද අඩි 5-10ක් ගත්තොත් එමිලා මැරෙන්න වෙනවනේ. ඒසත් සුසු දුර ප්‍රමාණයක් ගන්නවා නම් හොඳයි. අපි ධර්මයේ අලු 20කට වඩා වැඩි නම් හොඳයි. ගාක් දුර හොඳ නැහැ. අඩි 40න් එහා 20න් එහා වගේ ප්‍රමාණයක් දුර තිබ්බම හොඳයි. ඊළඟට අපි ඉදිරියට යනවා කියලා හිතලා ඊට පස්සේ අපි පියවර හිමින් තබන්න ඕනේ. දකුණ වම කියලා සිහියෙන් කටින් කියන්නේ. හිතෙන් සිහියෙන් අපේ පියවර තබනකොට සිහියෙන් ඒ තැබීම සිදු කරන්න ඕනේ. වම දකුණ කියලා හිතෙන් හිතන්න ඕනේ. ඊට පස්සේ නවතිනවා කියලා හැරෙනකොට හැරිනවා. එක තැනම හැරෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් ඉදිරියට දකුණ වම ඒ විදිහට ගිහිල්ලා සුදුසු දුර ප්‍රමාණයක් ගිහිල්ලා මේ අපි එක්තරා ස්ථානයක නවතිනවා. මේ නවතිනකොට අපි ගැන හොඳ අවදීන් ඉන්න ඕනේ. ඒ නැවතිලා ඉස්සරහට අපි සිහියෙන් ගමන් කරන්න ඕනේ. ඒතකොට අපිට පුළුවන් ඕන නම් අර පියවර අවස්ථා දෙකක් ගෙනියන්න. ඉගෙන ඔසවනවා තබනවා කියලා. ඒතකොට ගමන ටිකක් හිමින් වෙනවා. හිත තැම්පත් නම් විතරක් එහෙම කරන්න. එහෙම නැත්නම් වම දකුණම යන්න වෙනවා. හිත පිට දුවන්නේ නැත්නම් ඔසවනවා තබනවා කියලා සක්මන් කරන්න පුළුවන්. ඔසවනවා තබන උතරට වම දකුණු කියලා අදහස ගන්න නැතුව ඔසවනවා තබනවා. අනික එක කකුලක් තියෙන කම අනිත් කකුල ගැන හිතන්නත් හොඳ නැහැ. මොකද එක කකුලක් තියෙනොත් අනිත් කකුල ටිකක් එස වෙනවා. ඒ කකුල බලන්න බෑ. හිමියෝ පැටලෙන. ඒ නිසා එක කකුලක් තියලා ඉවර වෙනකම් මේ කකුල ගැන තමයි හිතන්නේ. ඔසවනවා තබනවා කියලා. එතකොට අපි හිත ක්‍රමයෙන් තැම්පත් වෙනවද කියලා බලන්න ඕනේ. මොකද හිත හැම විටම හිතුවන්න බලනෝනේ. හිත සක්මණේදී හිතක් නවත්තන්න නම් මේ ඒක කල්පනාවෙන් හිමින් සීල කරන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් හිත හොඳටම තැම්පත් නම් අපි පියවර අවස්ථා තුනක් මේ හිතන්න. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඒතර ගමන හුඟක් හිමින් ඔසවනවා, ගෙනියනවා, තබනවා. එහෙම කියලා හිමින් සීලුවේ සක්මන් කරන්න ඕනේ. වැටෙන්න යනවා සමහරව එහෙම කරනකොට එහෙම වැටෙන්නේ නැති වෙන එක කකුලකට බල දීලා ඒ කකුල අනිත් කකුල උස්සන්නේ ඊට පස්සේ. නැත්තම් එහාට මෙහාට වැටෙන්න බලනවා. ඒක කකුල සම්පූර්ණයෙන් තියෙන කම්ම ඒ කකුල ගැන අවධානයෙන් යොමු වෙන්නත් ඕනේ. අනිත් කකුල ගැන හිතන්නේ නැතු. එතකොට මේක මේ භාවනාවේ සම්මුති සත්‍ය කියනවා මේකට. ඔය වම දකුණ ඔසවන තබන කියන එකට. නමුත් මේකෙන් අපි ඔබට හිත ගෙනියන්න ඕනේ. දැන් අපිට මේ පරමාර්ථ සත්‍යයටයි යන්නේ. පරමාර්ථ සත්‍ය තමයි ලෝකේ තියෙන ස්වභාවික සත්‍ය. සම්මුති සත්‍ය මේ පරමාර්ථ සත්‍ය. ඒකට යන්නේ අපිට මේ පයි ලැබෙන තද බුරුල් සෙලවෙන ගති හිතෙන් අහු කරගන්න ඕනේ. දැන් මේ පියවර තුනම කරොත් ඒක අහු කරගන්න පුළුවන්. ඒතකොට අපි හිමින් සීතු යන අතරේ අර සක්මණේ අපි පරමාර්ථ සත්‍යයක් හොයන්න යනවා. ඒතකොට අපිට දැනෙනවා තද බුරුල් සමහරවිට පොළවේ පස් පෑගෙනකට දැනෙන ගති. ඒ ඔක්කොම ඒ ගති ටික බලන්න ඕනේ. ඒවා පරමාර්ථ සත්‍ය. සම්මුති සත්‍ය. ඒතකොට අපි බැලට යනවා. ඒ කියන්නේ ගැඹුරට යනවා. එතකොට එනවා පරමාර්ථ සත්‍ය. මේ පරමාර්ථ සත්‍ය තමයි විදර්ශනාවට පාදක. අර වම දකුණ කියන එක නෙවෙයි. විදර්ශනාවට පාදක වෙන්නේ පරමාර්ථ සත්‍ය. මේ පරමාර්ථ සත්‍ය කියන නේනොට තද බුරුල් ගති නැති වෙනවා, ඇති වෙනවා. ඒ වගේ පේනවා. ඒකට අනිත්‍ය පේනවා. ඒ වගේම දුකත් පේනවා. ඒතරේ තද මුළු ගති මේ අපි විසින් කරන දෙයක් නෙවෙන බව තේරෙනවා. ඒක සුභා ධර්ම. ඒකට අනාත්ම භාවය තේරෙනවා. උන්වන අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය තමයි අපි දැනගන්න ඕනේ. ඒතර මේ වෙනකොට ඒවට කියනවා යථා භූත ඥාන කියලා. අපිට තියෙන දෙයක් තියෙන විදිහට දැන් අඳුනගන්න. සම්මුති විදිහට නෙමෙයි. ඒ විදිහට ක්‍රමයෙන් යනකොට අපිට ওই නිවන උනත් පසක් කරගන්න පුළුවන්. දැන් ඉස්සර උසක් මම භාවනාවේදී බ්‍රහත් විතර පොතපතේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා හිමින් සීරුවේ ආත්මයක් දක්වා නැතත් හිමින් සීරුව අපි හිතක් තැන්පත් කරගෙන මේ විදර්ශනා ඥාන ලබා ගන්න පුළුවන් කියලා බලන්න.